I would leave the reader to savor the rest of this well-written book, and I can assure you that you will read it at one go. කෘතිය ලියවිලා තියෙන සරල ව්‍යාකරණ වලින් ශ්‍රී ලංකාවේ අඳුරු ඉතිහාසය ගැන අධ්‍යයනය කරන හැම කෙනෙකුටම මේ කෘතිය හොඳ කෘතියක්. ත්‍රස්තවාදී බිහිසුණුකම තියෙනවා. මට කෘතිය කියවලා ඉවර වෙනකොට මට කිසිම පසුතැවිල්ලක් ඇති වුණේ නැහැ. ඊට හේතුව මේ ගෝඨාභය කරපු යුද්ධයක්. ඒකට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂයි. When I finally finished reading the book, I had no doubt that it was Gotha's war led by Mahinda. බොහොම වාසනාවන්ත සුන්දර රාත්‍රියක්. අද ඇතුළාන්තයේ ප්‍රවේශය තුළ අපි අද මේ සංවාදයේ මානය ඔබට පෙන්වන්න උත්සාහ කළා. අප සූදානම් අද ඇතුළාන්තයේ සජීව සංවාදයේ තුළ මේ ගෝඨාසෝ නැමැති කෘතිය පිළිබඳ යම් විද්වත් විමර්ශනාත්මක අදහස් විමසීමක් වෙත යන්න. ඒ වෙනුවෙන් අප සූදානම් අද දවසේ ඇතුළාන්තයේ සජීව සංවාදයේ වෙන් කරගන්න. මේ කෘතිය තුළ සාකච්ඡාවට ලක් වෙනවා මේ රටේ මේ ජාතික අර්බුදයෙන් නිර්මාණය වීමේ අතීතයේ සිට අධීරෙන් අධීර මහ දැවැන්ත ජාතික ව්‍යසනයක් දක්වා මේ රට පමණක් නොව අපේ කලාපයේ පමණක් නොව මුළු ලොව විමතියට සහ භීතියට පත් කරන තරමේ මහ දැවැන්ත ත්‍රස්ස සංවිධානයක බිහිවීම සහ අවසානයේ තීරණාත්මක තීන්දුවත් එක්ක නිවැරදි නායකත්වයක් සහ උපක්‍රමික වැඩපිළිවෙලක් සමග මේ ත්‍රස්සවාදයේ පරාජය කොට විශ්වයේ විමතියට පත් කරන මහ දැවැන්ත ඓතිහාසික ජාතික විජයග්‍රහණයක් ලබා ගැනීම. මේ පොත එළියට ඇවිල්ලා යම් කාලයක් ගතවන්ට අපි ඉඩහැරිය ඇතුළාන්තයේ විදිහට. මොකද ඒ කෘතිය සම්බන්ධයෙන් සමාජයේ ඇතිවන සංවාදයේද යම් මට්ටමක අධ්‍යයනය කළා. ඒ කාලයේ සුරෙහි අද සූදානම් අපි ඇතුළාන්තයේදී මේ කෘතිය පිළිබඳ විමර්ශනයක දෙන්න. අපි මේ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා. ජාතිකාර පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මැතිතුමන්ට එතුමන් මේ සංවාදයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු විදිහට අද අපේ ඇරයුමෙන් පැමිණිය. බොහොම ආදරෙන් අපි ඔබතුමන්ව පිළිගන්නවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින්ද ශ්‍රී මැතිතුමන් අද මේ සංවාදයට ඇරයුම් ලැබුවා. එතුමන්ගේ සහභාගීත්වය අපට වටිනවා. බොහොම ආදරෙන් අපි ඔබතුමන්ව පිළිගන්නවා. මගේ වම්පස අද මේ මූලික කතාවේ ප්‍රධාන චරිතයක් බවට පත් වෙන මේ කෘතියේ කතුවරයා අපි ගරු කරන ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක් සී.ඒ. චන්ද්‍රප්‍රේම මැතිතුමන්. බොහොම ආදරෙන් අපි ඔබතුමන්ව පිළිගන්නවා. ඔබ මේ කෘතිය ඇතුළේ මතු කරන බොහෝ කාරණා අද දවසේ අපි මේ සජීව ලෙස මේ සංවාදයේදී කතා කරමු. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනි මැතිතුමන්ට අද අපි ඇතුළාන්තයේ බොහොම ආදරෙන් ආරාධනා කළා. බොහොම ගෞරවයෙන් ඔබතුමන්ලා සියලු දෙනා පිළිගන්නවා. යෝගා ඔබට අයබන් මා කැමති පුංචි ප්‍රවේශයක් ඔබගෙන් අද වැඩසටහන වෙනුවෙන් ලබා ගන්න. இன்று நாங்கள் முக்கியமாக கோட்டாஸ் வா என்ற புத்தகத்தின் விமர்சனத்தை சுருக்கமாக பார்க்க இருக்கின்றோம். இதன் பல கட்டங்களை நாங்கள் விமர்சனமாக பார்க்க இருக்கின்றோம். இதற்காக தேசிய பாதுகாப்பு மத்திய நிலையத்தின் பணிப்பாளர் நாயகம் திரு லக்ஷ்மண் ஹுலுகல்லே அவர்களும் சிரேஷ்ட சட்டத்தரணி கோமின் தயாசிரி அவர்களும் இந்த புத்தகத்தின் எழுத்தாளர் சி.ஏ. சந்திரபிரேமா அவர்களும் அதேபோல் சிரேஷ்ட கலைஞர் ஜக்ஷன் ஆந்தனி அவர்களும் இங்கே இருக்கின்றார்கள். सी.ए. චන්ද්‍රප්‍රේම මැතිතුමනි මේ ඔබට වඩා પરම්පරා ගණනාවක් මග ඉන්න මට ඔබ ගැන මාධ්‍යකරුවෙක් විදිහට කියවීමක් තියෙනවා. සමහර ජාතික ප්‍රශ්න විග්‍රහ කරනකොට බොහෝ මූලාශ්‍රමම හොයාගෙන තියෙන ඔබ පුවත්පත්වලට සපයන ලද්ද ලිපි කියවලා මම ඔබට ගෞරවයක් පිණිස මේ කාරණා මතක් කරනවා. මම කියවපු කිසි ලිපියක ඔබ කළ කිසි විග්‍රහයක මට මොන ගැහෙන්නේ නැහැ කවුරුන් හෝ වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යකරුවෙක්. ඔබ යම් කිසි ප්‍රබල ස්ථාවරයක ඉඳලා ඔබගේ මතය පැහැදිලි කළා. සමහර ඔබ මට මොන ගැහුණු සජීව සංවාද තුලදී පවා ඒ ස්ථාවර බව ඒ අයෝමේ ශක්තිය මම දැකලා තිනවා. එහෙම මාධ්‍ය කලාවක හිඳිය ඔබ මගේ පළවෙනි ප්‍රශ්නය මේ කෘතිය ඔබ නම් කරනවා ගෝඨාසෝ කියලා. මේ නම මේ පොතේ නම් තැබීමේ නිමිත්තයි මම පළමුවෙන් විමසන්නේ. ඇයි මේ පොතට මේ නම ඔබ තෝරගන්නේ?
ඔව් මේ පොතට ඒ නමම කලින්ම තීරණය කළා තමයි පොත ලියන්න පටන් ගත්තේ. ඒ මොකද වෙච්ච දේ මට ඒ තරම්ම පැහැදිලි. මෙතනදී දේශපාලන අධිකාරිය විසින් යුද්ධයක් කිරීමට තීන්දුව ගත්තට පස්සේ ඒක බිම් මට්ටමින් ක්‍රියාත්මක වෙන ආකාරය අතිශයින්ම වැදගත් දෙයක්. මීට කලිනුත් හිටිය නායකයෝ මේ ගහලා බලන්න ඕනේ කියන ස්ථාවරේ දැන් ජයජවර්ධන මහත්තයා හිටියා. නමුත් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීමේදී අඩුපාඩුකම් මතුවුණා එතුමාගෙනුත් බිම් මට්ටමේ ක්‍රියාත්මක කර උදවියගෙනුත්. දැන් මෙතනදී ඒ බිම් මට්ටමින් ඒ සියලුම ආරක්ෂක අංශ යොදවගෙන යුද හමුදාව, නාවික හමුදාව, ඒ ගුවන් හමුදාව ඒ සේරම දිහා පුළුල් ලෙස බලලා ඒ සියලු දෙනාම පොලිසිය පවා සංවිධානය කළා මේ එක අරමුණක් කරා යොමු කරවූ චරිතයේ හැටියට මම හඳුරගත්ත පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. දැන් ඒ කරපු භූමිකාව රංගපාන්න අනිවාර්යයෙන්ම මොනම යුද්ධයකවත් කවුරු හරි ඕන වෙනවා. දැන් මීට කලින් ත්‍රස්තවාදයකට එරෙහිව ජයගත් අවස්ථාව ගත්තොත් රංජන් විජේරත්න මහත්තයා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව ඒ කරපු මෙහෙයුම බිම් මට්ටමින් සම්බන්ධීකරණය කරේ සම්පූර්ණයෙන්ම එතුමා. දැන් ඒ සටනේ හිටපු ප්‍රධාන නියමෝ ගත්තොත් ජෙනරල් සිසිල් වෛද්‍යරත්න. එහෙම නැත්නම් ජෙනරල් ලකියල්ගම, ජෙනරල් ජානක පෙරේරා වගේ කට්ටිය හැමදාමත් කියපු දෙයක් තමයි රංජන් විජේරත්න නැත්නම් මේ දේ කිසිදාක සිද්ධ වෙන්නේ නැtei කියන එක. ඉතින් ඒකම තමයි මෙතනක් තියෙන්නේ. මෙතන ඒ සම්බන්ධීකරණ කාර්යයේ වැදගත්කම ඒක සුළු කොට තකන්න බෑ. අන්න ඒ හේතුව හින්දා තමයි මම මේකට දැම්මේ කෙලින්ම කිසිම බියක් නැතුව. දැන් මේ ඔබ දැකලා ඉත සමාජ කර දැන් මේ පොතේ අවුරුදු 60ක විතර කාර්යපරිච්ඡේදයක් මේ ආවරණය වෙනවා. නමුත් ඒකේ අවසන් අවුරුදු 5ේදී තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටියේ ආරක්ෂක ලේකම් හැටියට. ඒ වුණත් ඒ අවුරුදු 60ක් පරණ ප්‍රශ්නේ ඉවර වෙන්නේ ඒ අවුරුදු 5ේදී ඒ වගේ චරිතයක් ඉස්මතු වුණේ නැත්නම් දේශපාලන අධිකාරියේ නිසාකාරව ක්‍රියාත්මක කරන්න. ඒක තමයි ජයග්‍රහණය. ඒ දේශපාලන අධිකාරිය තීන්දුවක් ගන්නවා කොයි වෙලාවක හරි ඒ බැරිම තැන. දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් ඒ තීන්දුව ගත්තනේ බැරිම තැන. ඉතින් ඒ වගේ ඒ ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මෙතනදී ඒ සාර්ථක ක්‍රියාත්මක වීමට මම දාපු ඒ නම. හරි මේ සඳහා විශේෂයෙන් මට ලක්ෂ්මන් හුළුගල්ල මැතිතුමාගේ පැත්තෙන් ගෝවින්ද ඇස්රි මැතිතුමන්ගේ පැත්තෙන් පැහැදිලි කිරීම කීපයකට තව යන්න තියෙන ප්‍රවේශය තුල පුංචි කෙටි අදහසකට මම එනවා මේ පොත සිංහල පරිවර්තකයා වුණොත් දෛවයේ යම් මොහොතක ඔබ මොකද්ද ඔබේ සිංහල නම ජැක්සන් ඇන්තනි මැතිතුමා? මම ඊටාම ප්‍රිය කරන නම තමයි ගෝඨාස්බෝ කියන එක. මම හිතන්නේ මේකේ සිංහල නමත් ගෝඨාස්බෝ කියලා. ඒකට හේතුව මේක මේ රූපකයක්. මම දකින්න මම කලාකාරයෙක්, මම නිර්මාණ ශිල්පියෙක්. මම මේ න්‍යාය විශ්වාස කරන්නේ. න්‍යායෙන් තොර ක්‍රියාව වඳයි, ක්‍රියාවෙන් තොර න්‍යාය අන්ධයි කියලා විශ්වාස කරන්නෙක් මම. එතකොට පහුගිය කාලේ මේ සිද්ධ වෙච්ච මහා ලංකාව මුල් කරගෙන මුළු ජාත්‍යන්තරයේම සිද්ධ වෙච්ච මේ මහා යුද වාතාවරණය මහා ජයග්‍රහණයකට පත් වෙනකොට මුළු ලෝකයේටම ප්‍රශ්නයක් මතුවුණානේ කොහොමද මේක ජයග්‍රහණය කළේ කියලා. එතකොට එහෙමනම් ඒ ජයග්‍රහණය කරපු න්‍යාය හොයා ගන්නට ඕනේ. මෙන්න දැන් මීට පෙර අපි උන්ට මේ යුද වාර්තා දැකලා තියෙනවා. නමුත් මේ කෘතියේ ඊට පෙර අපි දැකපු යුද වාර්තාවලයි මේ කෘතියට දාපු නමෙයි මේ මම ප්‍රකාශ කරන්න අදහසේ තියෙන සම්බන්ධකම තමයි මීට කලින් අපි අහලා තිබුණා නැපෝලියන් වෝ, ඇලෙක්සැන්ඩර් වෝ, සුන් සූ වෝ, ඒ වගේ සෙකන්ඩ් වෝල් වෝ අපි දැන් ඕන තරම් එහෙම වෝස් අහලා තියෙනවනේ. ඒ හැම එකකම තියෙන දැන් ඇලෙක්සැන්ඩර් වෝ කියලා කියන්නේ ඇලෙක්සැන්ඩර් වෝ තියරි එක. එතකොට නැපෝලියන් වෝ කියලා කියන්නේ නැපෝලියන් වෝ තියරි එක. නැපෝලියන්ගේ යුද්ධ න්‍යාය, සුන් සූගේ යුද්ධ න්‍යාය. එතකොට ලාංකීය සමාජයේ පහු කරපු යුද්ධයේ න්‍යායාචාර්යවරයා කවුද? ඒ න්‍යාය කුමක්ද? කියන ප්‍රශ්නේ මිනිසුන් හොයනකොට මෙන්න අපිට කෘතියක් වෙන ගෝඨාස්වෝ කියලා. මං හිතනවා මේකේ තුල ක්‍රියාත්මක වෙන්නේ ලංකාව පහසු කරපු ඒ යුද්ධ කාල පරිච්ඡේදයේ න්‍යාය කුමක්ද කියලා ජාත්‍යන්තරයේටම ප්‍රශ්නයක් තියෙනවා. ඒක මං කියන්නේ මේ පොත ලියවෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්ම. ඒ නිසා තමයි මේ. මොකද මේ පොත යන්න ඕනේ ජාත්‍යන්තරයට. මේ ප්‍රශ්නේ තියෙන ජාත්‍යන්තරයට. අපි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න මිනිස්සු අපි දන්නවා මේ න්‍යාය මොකක්ද කියලා. කොතනින්ද මේක පටන් ගත්තේ කියලා. 2005න් මෙහාට
මේක ආරම්භ කරපු බව අපි දන්නවා. නමුත් ජාත්‍යන්තරයේ තියෙන ප්‍රශ්නේ විසඳන්න නම් ජාත්‍යන්තර භාෂාවකින් මේ න්‍යාය පැහැදිලි කරන්න ඕනේ. එනිසා මම හිතනවා ලංකාවේ පහු කරපු යුද්ධයට චන්ද්‍රප්‍රේම යෝජනා කරන නම හරි මට දැනෙනවා ඔබ මට යෝජනා කරනවා මේ පොතට වෙන නමක් හිතන්නවත් එපා මේකේ නම ගෝඨාස් වෝම තමයි කියලා. යෝගා සී චන්ද්‍රප්‍රේම මේ පොතේ කතුවරයාගේ ප්‍රවේශය අපි පොඩි பரிவர்த்தனைக்கு යමු කියන්නට ඕනේ. இந்த இடத்தில் கோட்டாஸ் வா என்ற இந்த புத்தகம் முக்கியமாக சந்திரபிரேம எழுதியது இதற்கான பேரை ஏன் வைத்தார்கள் என்று கேட்ட பொழுது இதன் பின்னணியை பார்க்கும் பொழுது 60 வருட பின்னணியை காட்டினாலும் இறுதி 5 வருடங்களில் தான் பாதுகாப்பு செயலாளராக திரு கோட்டாபய ராஜபக்ச அவர்கள் இருந்திருக்கின்றார். இதற்கு முன்னர் ரஞ்சன் விஜயரட்ன கூட இருந்திருக்கின்றார். சிசில் வைத்தியரட்ன அதே போன்று ஜெனரல் லக்கி அல்கம் என்று பலரும் இருந்திருக்கார். எல்லோரும் இருக்கும் பொழுது அவர்கள் அந்த காலத்திலே ரஞ்சன் விஜயரட்னவை மேற்கோள் காட்டினார். இவர் இல்லாவிட்டால் யுத்தம் நடந்திருக்காது என்று. அதே போன்றுதான் இங்கு நாங்கள் இந்த இறுதி 5 வருடங்களை பார்க்கும் பொழுது இந்த யுத்தம் திரு கோட்டாபய ராஜபக்ச இல்லாவிட்டால் இந்த யுத்தம் இந்த அளவுக்கு சென்று முடிவுற்றிருக்காது என்ற ஒரு எண்ணம் வந்திருக்கும். எனவே அதனால் தான் இந்த பெயரை வைத்தோம் என்று சொல்லியிருக்கிறார். அதே போன்று ஆங்கிலத்தில் தான் இது உருவாக வேண்டும். ஏனென்றால் இது வெளிநாடுகளுக்கு செல்ல வேண்டிய ஒரு செய்தி. හරි මේ පරිවර්තනය වගේම යෝගා යම් යම් තැන්වල ප්‍රශ්න කිරීමේ කාර්යභාරයට මා සමග එකතු වෙනවා. ලක්ෂ්මන් හුලගල්ල මැතිතුමනි ඔබ මේ කියන්නේ දීර්ඝ කාලයක් ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධ ඔබට අධ්‍යයනයක් තියෙනවා. ඔබ ඉස්කෝලේ යන කාලේ පෑණි මිතුරු විදියට මේ රටේ රාජ්‍ය නායකයෝ ආශ්‍රය කරපු කෙනෙක්. මම කැමතියි මේ කෘතියේ කතුවරයා වන මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සම්බන්ධ ඔබතුමාගේ කියවීම මොකක්ද කියලා දැනගන්න. ඔබ දන්න සී.ඒ. චන්ද්‍රප්‍රේම මේ රටේ මාධ්‍යවේදියෙක් විදියට මොන විදිහේ මාධ්‍ය පෞරුෂයක් ඔහු තුළ ඔබ දැකලා තියෙනවා? ඔහු හිටිය තැන, ඔහු නියෝජනය කළ ආස්ථානය ගැන මොකක්ද ඔබේ කියවීම? සංජීව ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම පළමුවෙන්ම 1980 ගණන් වල වගේ කාලේ සී.ඒ. චන්ද්‍රප්‍රේම මහත්මයාගේ ලිපි විශේෂයෙන්ම ඔහු ඉංග්‍රීසි පුවත්පත් ලේඛකයෙක් හැටියට වඩා විශේෂත්වයක් දක්වනවා. අපි ඒ කාලේ කියවනකොට මම කියුවේ අමුතුම ශෛලියකින් විවේචනාත්මක ඉදිරිපත් කිරීමක් තමයි එතුමාගේ එදා ඉඳලම තිබ්බේ. මම හිතනවා මම මුල් කාලේ ඔහු පිළිබඳ යම් දේශපාලන විශ්ලේෂණ එතුමා ඉදිරිපත් කරා. සමහරක් ඒ ඉදිරිපත් කරපු විශ්ලේෂණ විරුද්ධ මතවාදී පක්ෂපාතී. නමුත් ඔහු කිසිම දවසක මට හොඳට මතක තියෙන්නේ ඔහු 1980 ගණන් වල අවසාන භාගයේ ඉඳලා තමයි හොඳට මතක තියෙන්නේ ඔහුගේ ලිපි පිළිබඳ. ඒ එදා ඉඳලා ඔහු පිළිබඳ කිසිම දවසක මෙන්න මේ අසවල් ආණ්ඩුවට අසවල් පුද්ගලයාට සම්බන්ධ පුද්ගලයෙක් කියන නම කියවුන්නේ නැති ස්වාධීන ලේඛකයෙක්. මම එතුමාව චන්ද්‍රප්‍රේම හැටියට ඉස්සෙල්ලාම දැක්කේ 90 ගණන් වල. මම හිතන්නේ 90 ගණන් වල අවසාන දශකයේ තමයි මම එතුමා මූණට මූණ හම්බෙලා එතුමා දැනගත්තේ. දැක්කේ. මම එතුමාගේ ලිපි කියවපුවම එතුමා පිළිබඳ මගේ තිබ්බ හිතේ ඇඳිලා තිබ්බ චිත්‍රය මම එතුමාගේ දැඩි දේහධාරී තත්වයක් එක්ක මම හරි සන්තෝෂ වුණා. මම බලාපොරොත්තු වුණ චරිතය, මම බලාපොරොත්තු වුණ පුද්ගලයා තමයි මේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ අර ඒ ලිපිය ඇතුලේ මහා පාංචු දේහධාරී මිනිහෙක් පේනවා. ඒ ලිපිය තුල තිබ්බ ශක්තිය ඒ පුද්ගලයා තුල තිබ්බා. ඉතින් ඇත්තෙන්ම මට මේ පිළිබඳ මේ පොත නිර්මාණය කරනවා, මේ පොත කරනවායි කියන ආරංචිය මීට මාස 4කට 5කට වගේ ඉස්සෙල්ලා ආරංචි වෙනකොට මම ඉතාමත්ම සන්තෝෂ වුණා. මොකද සංජීව මේ මැදිරිය තුලදීම අපි දෙන්නා එහෙම නැත්නම් වෙනත් අය අතර මේ පොතේ තියෙන සමහර කරුණු කාරණා අපි ඉතාමත්ම ගැඹුරට විශ්ලේෂණය කරලා අපි විග්‍රහ කරලා තියෙනවා. නමුත් අපේ තියෙනවා මම ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය කරන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට යම් කිසි බැඳීමක්, පක්ෂපාතීත්වයක් තියෙනවා, පක්ෂභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවයක් ඇතුව මම හැම වෙලාවෙම සී චන්ද්‍රප්‍රේම මහත්මයාට ඒ බැඳීම, ගෞරවය එතුමාට, ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට ගෞරවයක්, බැඳීමක් තියෙනවා. නමුත් එතුමා ඒක පාක්ෂික පුද්ගලික වාදයක් නැහැ. ඉතින් මම බොහොම සන්තෝෂ වුණා. අපි පහුගිය කාලේ පුරාම ආරක්ෂක ලේකම්තුමාගේ හැම වෙලාවෙම තිබ්බ එකක් තමයි අපි මේ ජයග්‍රහණයෙන් පස්සේ අලුත් සාහිත්‍යයක්, අලුත් ගීත නාටකයක්, අලුත් ගීත
බිහිවිය යුතු කාලයක් කියලා මම හිතනවා මේ ග්‍රන්ථය මේ පොත තමයි ඒකේ මූල ආරම්භය. නියමාකාරයට ඒ අපි එදා කතා කරපු අර ගැඹුරු කරුණු කාරණා එතුමා ඊ타ත්ම ස්වාධීනව සමහරක් දේවල් මේකේ තියෙනවා අපි අකමැති පුද්ගලයන් ගැන පවා. නමුත් එතුමාට ඒ පුද්ගලයාගේ ප්‍රශ්නයක්. ඔහු පොතේ පිදුමේ ඉඳලා ස්වාධීන තැනක ඉන්නේ. පිදුමේ ඉඳලා ඔහුගේ ස්වාධීනත්වය මෙතන ඔප්පු කරලා තියෙනවා. මම ඇත්තෙන්ම ගෞරව කරනවා සී.ඒ. චන්ද්‍රප්‍රේම මහත්මයාට මෙවැනි ස්වාධීන කෘතියක් ඉදිරිපත් කිරීම අපි කතා කරපු හුඟක් දේවල් එතුමා අද ලෝකයට ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ලක්ෂ්මන් හුළුගල්ල ලිව්වට වඩා වටිනවා සී.ඒ. චන්ද්‍රප්‍රේම ලිව් එක කියන එක ඔබතුමාම කියනවා. අනිවාර්යයෙන්ම මගේ පාක්ෂික භාවයත් මගේ රාජපාක්ෂික භාවයත් නිසාම සමහර අය මා විවේචනයට ලක් කරපු අය අද ඒ අපි කිව්ව දේම චන්ද්‍රප්‍රේම කියන ස්වාධීන ලේඛකයාගේ තියෙන ස්වාධීනත්වය උඩ අපි කතා කරපු දේ ඇත්ත කියලා අද ලෝකයට පිළිගන්න පුළුවන් ස්වාධීන ලේඛකෙක් එතුමා ගැන මම අර කිව්වා වගේ මගේ හිතේ ඇඳිලා තිබ්බ චිත්‍රය ඒක තවත් විශාල වෙලා ගෞරවයක් වැඩි වෙලා තියෙන මේ කෘතියත් එක්ක. අද අපි ගෝඨාස්වෝ කෘතිය පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක ඉන්න අතුලාන්තයේ සජීව සංවාදයේ තුල මම හුළුගල්ල මැතිතුමාගෙන් ඇහුවේ ඔහු හඳුනන විදිහට ඔහු දන්න විදිහට කවුද මේ සී.ඒ. චන්ද්‍රප්‍රේම කියලා. ඔහුට මේ පක්ෂාණු ආණ්ඩුවෙන් කළොත් මේ රටේ හැම ආණ්ඩුවක්ම ඔහුට ගහලා තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ ඔහු හරි ස්වාධීන තැනක ඉඳලා විග්‍රහ කළ කෙනෙක්. යෝග මට නම් දැන් මේ ප්‍රධාන කතුවරයා මේ ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ග්‍රන්ථෙන් ඔබතුමා ලෝකෙට දෙන්න ඉති පණිවිඩය කුමක්ද? මේ පණිවිඩය කියන්නේ මෙතනින් මේ යුද්ධයෙන් විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා පොඩි පණිවිඩයක්ද නැත්නම් ත්‍රස්තවාදය නැති කරන්න මේ යුද්ධේ ගෙනිච්ච කියන පණිවිඩයද දෙන්නද? නෑ මම පණිවිඩයකට වඩා මෙතන කරලා තියෙන්නේ මේ ඉතිහාසය ලිවීමක්. ඒ වෙච්ච දේ ලියලා මම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔබට සිද්ධ වෙන දේ වෙනමම සාකච්ඡා කරන්න ඕන දෙයක්. දැන් මේක හැබැයි මම ලියනකොට දැන් කවදාකවත් යුද්ධ ගැන පමණක් මම මෙතන ලිව්වේ නැහැ. මම ඒකයි මුලින් ඉඳන් පටන් ගත්තේ මේ 1956 ම පටන් ගත්තේ. මේ විරසක වීම ආරම්භ වූ 16ටම අර එදා උදේ ඉඳලම ඒ අපි දිනයක් හැටියට ගත්තොත් 1956 ජුනි මාස 5 වෙනිදා උදේ 8:30ට විතර ඉඳන් හරි ඊට පස්සේ අරකට 8:30 විතර 2009 මයි 19 වෙනිදා 8:30 වගේ හරි ඒ වෙලාව අනුව බලුවොත් එතනට එනකන් මම සම්පූර්ණ ඒ ඉතිහාසය ලියලා තියෙන්නේ. මෙතන වුණේ මොකද්ද කියලා. මම හිතනවා මේ දැන් අපේ මම දකපු දුර්වලතාවයක් තමයි මේක ලියන්න ඉස්සෙල්ලා අපේ හුඟ දෙනෙක් දේශීය හා විදේශීය විචාරකයෝ දෙපාර්ශ්වයේම අර එක්කෙනෙක් කියපු දෙයක් අරගෙන මීට අවුරුදු ගානකට කලින් ඒ මත යන්නේ. ඇත්තටම වුණේ මොකද්ද කියලා ඔය 56 දී වුණේ මොනවද? 57 දී වුණේ මොකද්ද? 58 දී වුණේ මොනවද? 61 දී මොකද්ද වුණේ? කියන කාරණේ හුඟ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් අන්න එතන ඉඳන් අවසානයේ දක්වාම මේක එක තැනක සම්පූර්ණයෙන් තියෙන දේශපාලනය. ටිකක් දුර ගියාට පස්සේ සම්පූර්ණයෙන් යුද්ධ තියෙන්නේ. අන්න එහෙමයි මේ පොත මේ ව්‍යුහ සකස් කරලා තියෙන්නේ. කොතනද ඇත්ත වශයෙන් වෙනසක් ඇති වුණේ කියලා ඔබතුමා හිතන්නේ? නෑ වෙනස ඇත්තටම 56 දී. ටර්නින් පොයින්ට් කියලා කියනවානේ උඩින්. හැරවුමක් විදිහට කොහෙද දකින්නේ? යුද්ධේ. යුද්ධයේ පැත්තෙන් මෙහෙමයි. අපි 1970 ගත්තොත් අර ජුලි මාසේ සිව් කුමාරන් ගහපු පළවෙනි බෝම්බෙන් ඉඳලම ආපසු හැරීමක් තිබුණේ නැහනේ. ඒක එන්න වර්ධනය වුණා මිසක් ආපසු හැරීමක් තිබුණේ නැහැ. පසුබෑමක් තිබුණේ නැහැ. ඉතින් අපිට ඩේට් එක ගන්න පුළුවන් 1970 වශයෙන්. 1956 දී පටන් ගත්ත දේශපාලන අර්බුදේ දේශපාලන ගැටුම ඒක ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වුණා 1970 දී. யுද්ධයක් දක්වා වර්ධනය වෙන්නේ 1983 විතර ගත වුණයි කියලා කියන්න පුළුවන්. இந்த இடத்தில் நாங்கள் இந்த புத்தகத்தை எழுதியவர் திரு சந்திரபிரேம் அவர்களிடம் கேட்ட கேள்வி அவர் சொன்னார் இதனை நீங்கள் உலகத்துக்கு சொல்ல விரும்புகின்ற செய்தி என்ன என்று கேட்டோம். அதற்கு அவர் சொன்னார் இது நாங்கள் யுத்தம் பற்றி நாங்கள் சொல்ல வரவில்லை, இதிலே ஒரு அரசியல் பகுதி இருக்கிறது, அதன் பின்னர் ஒரு யுத்த பகுதி இருக்கிறது. 1956 ஆண்டிலிருந்து 2009 ஆண்டு மே மாதம் வரை உள்ள காலப்பகுதியை நாங்கள் எடுத்துக்கொண்டால் 56, 59, 60, 61 காலப்பகுதியிலே அரசியல் ரீதியான மாற்றங்கள் இருந்தன.
அதன் பின்னர் யுத்தம் ஏற்பட்டது. உண்மையில் யுத்தம் இடம்பெற்றது என்று சொன்னால் 1970ஆம் ஆண்டிலிருந்து அதனை தாண்டி வந்த காலங்களில் 1983ஆம் ஆண்டு யுத்தம் ஆரம்பமானது என்று சொல்ல வேண்டும். இதனைத்தான் நாங்கள் இங்கே வியாபித்து விளக்கமாக எடுத்து சொல்லி இருக்கின்றோம். ගෝවින්දශ්‍රී මැතිතුමනි, දැන් මේ හුළුගල් මැතිතුමා කිව්වාගේ මේ පොතේ සඳහන් සමහර කාරණා අපි විද්‍යුත් මාධ්‍ය ඇතුලේ සමහර තැනකදී මුද්‍රිත මාධ්‍ය ඇතුලේ දීර්ඝ ලෙස විග්‍රහයට විමසුමට ලක් වෙලා තියෙනවා. මෙවන්නක් පොදුවේ කෘතියක් විදිහට මේ සමස්ත කතන්දරයේ ලේඛනගත වීම කියන කාරණේ ළඟට આવොත් එවන්නක ඔබ දකින වැදගත්කමක් තියෙනවද? එහෙනම් මොන විදිහේ වටිනාකමක් මේ තුල ඔබ දකින්න උත්සාහ කරනවද? මෙහි නියම වටිනාකම මා දකින්නේ ඒ ප්‍රධාන චරිතය ගෝඨාස් වෝ නැමැති යුද්ධ ග්‍රන්ථයේ ගෝඨ ගැන සඳහන් කරපු කරුණ. ඇත්තෙන්ම මේ යුද්ධය පුදුම යුද්ධයක්. මොකද මෙහිදී ආරක්ෂක ලේකම් නැමැති රාජ්‍යයේ නිලධාරියෙක් වශයෙන් සිටි පුද්ගලයෙකුට මං හිතන්නේ කැබිනට් ඇමතිවරයෙකුටත් වඩා බලතල පැවරීමක් කෙරුණා. මොකද 2005 සිට 2009 යන කාලය තුලදී යුද්ධයේ විශේෂයෙන්ම 2006 සිට 2009 අගෝස්තු 2006 සිට 2009 මැයි මාසයේ දක්වා පුදුම බලතල ප්‍රමාණයක් ගෝඨ රාජපක්ෂ නැමැති ස්ථිරක ආරක්ෂක මාත්‍යාංශයේ ස්ථිරක ලේකම්තුමාට පැවරුවා ජනාධිපතිතුමා විසින්. ඒ පැවරීම කියන්නේ එදා මුළු රටම බලා හිටියේ ත්‍රිවිධ හමුදා දෙස. ත්‍රිවිධ හමුදා ආයුධ අතිනුත් මිනිස් සම්පත් අතිනුත් විශාල වශයෙන් ශක්ති සම්පන්න කරපු යෝධ හමුදාවක් බවට පත් කර මුළු රටම හමුදාවේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු වන අවස්ථාවකදී එහි නායකත්වය දරුවේ ගෝඨාභය රාජපක්ෂ. දැන් එහෙම චරිතයක් ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් කෙනෙකුට ලැබුණා නම් සංජීව මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය හරහා. මොකද මෙවැනි බලතල යම්කිසි පුද්ගලයෙකුට දෙනු ලැබුවේ නම් අනිවාර්යයෙන්ම කුතුහලයක් ඇති වෙනවා කුමන්ත්‍රණයක් හෝ බලය උදුරා ගැනීමක් සිදු වෙනවායි කියලා. ඒ මෙහිදී සිදුුනේ නැහැ. මක්නිසාද මේ සහෝදරයන් දෙදෙනා අතර තිබුණු විශ්වාසය නිසා. මොකද අද ශ්‍රී ලංකා සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කේලම් කිරීම. යමෙක් මේ වගේ වීර ක්‍රියාවලියකට නිරත වෙනවා නම් ඔහු මෙය තමාගේ බලය වර්ධනය කිරීම හෝ බලය උදුරා ගැනීමේ ක්‍රියාවලියකට යෙදෙන බව කටකතා මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් නායකත්වයට අත පැතුරලා ඒ කඩාකප්පල් කිරීම අපේ මං හිතන්නේ ඉතිහාසයේ දෙස බලන විට ආරම්භයේම සිදුවෙච්ච දෙයක්. අපි ඒක දැක්ක LTT සංවිධානයේ සිදුවෙනවා. ඒ නිසා තමයි මහත්ය කරුණා KP වැනි අය කැපුනේ. නමුත් මේක කරන්න බැරි වුණා. කිසි විතක කවුරුත් ඒකට යොමු වුණේ නැහැ. මොකද මේ සහෝදරයන් දෙදෙනා අතර තිබුණු අන්‍යෝන්‍ය සම්බන්ධතාවය විශ්වාසය. අපි දන්නවා සහෝදරයන් අතර විශ්වාසයක් තියෙනවා, සමහර සහෝදරයන් අතර විශ්වාසයක් නැහැ. ඉතිහාසයේත් අපි ඒක දැකපු දෙයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන් කරපු සියලු දේම තමාගේ සහෝදරයා වන ජනාධිපතිතුමාට ඒ සියලුම ගෞරවය ප්‍රදානය කර තමන් ද්විතීය චරිතයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි පුද්ගලයෙක්. ඒ වටිනාකම නිසා තමයි අපි යුද්ධය දිනා ගැනීමට උනේ. නැත්තම් මෙතන අනිවාර්යයෙන්ම වෙනත් පාර්ශවකරුවන් පැමිණිලා තමන්ගේ වාසිය සඳහා මෙවැනි බලතල සහිත කෙනෙක් පාල්දු කිරීමට, කුපිත කිරීමට නොඑක් මාර්ග යනවා. ඒ කාටවත් කරන්න බැරි වුණා. මොකද මේ සහෝදරයන් දෙදෙනා අතර තිබුණු අන්‍යෝන්‍ය විශ්වාසය නිසා. ඒක තමයි මම දකින්නේ අපේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වශයෙන්. සමහරු කියනවා පෞල් බඩය සහෝදර සමාගම කියලා. මමත් ඒ දෙකටම විරුද්ධයි. නමුත් මෙතෙන්දී එය අපිට ලොකු වාසියක්. අපි කොයි දවසකත් හිතන්න ඕනේ නැහැ සහෝදර සමාගමක යම් දෙපාර්ශ්වයම රටට යහපතක් අභිවෘද්ධියක් කරනවා එක කිසිසේත් හානිදායක දෙයක් නෙවෙයි. අපි බලන්න ඕනේ ඒ චරිත. ඒකෙදි මං හිතන්නේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ සියලුම ක්‍රියා කරේ තමන් පිම්බීමක්
කිරීමට නොවේ. තමාගේ සහෝදරයා ඒ දෙන වගකීම එතුමා සාර්ථකව ඉෂ්ට කරා. ඇත්තෙන්ම සංජීව මම දකින්නේ 2005යි 2009යි තමයි මේ රජේ ස්වර්ණම යුගය. ඒ ස්වර්ණම යුගය අද අපි සියලු දෙනාම කෘතඥ වෙන්නේ මොන හේතුවක් නිසාද? එදා කවුරුත් කරන්න බැහැයි කියපු ත්‍රස්තවාදය, අපේ හමුදාවද ජය ගන්න බැහැයි කියපු මහා බලපන්න සම්පන්න LTT සංවිධානය සුළු කාර්යයකට අමතක කරන්න එපා. සටන අවසන් වුණා අවුරුදු 2 මාස 5කදී. අගෝස්තු 2008 සිට මාර්තු 2009 වෙනකොට මුළු වන්නි යුද්ධය ජයගත්තා. ඊට ඉස්සරින් අපි නැගෙනහිර ජයගත්තා. මේ සියලු දේම අපිට කරන්න හැකි වුණේ එදා ත්‍රිවිධ හමුදාව පාලනය කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. මම කාටවත් මෙවැනි වර්ණාවක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම රජයට උනත් මේ මාධ්‍ය තුරු උනත් විවේචනය කරනවා, දැවිලි විවේචනයට ලක් කරන පුද්ගලෙක්. නමුත් මට කියන්න පුළුවන් මගේ හර්ධ සාක්ෂි අනුව මගේ සිතට එකඟව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ කරපු ඒ මහා සටනට චන්ද්‍රප්‍රේම මහතා මේ ලියු පොත ඉතාම වටිනවා. එතුමා ඒ කරපු පැහැදිලිකම නිසා තමයි අපිට අනාගතයට ඊළඟ ඉතිහාසයේ ලේන පුද්ගලයින්ට එය තවත් ඉදිරියට ගෙන යාමට හැකියාව ඇතිවන්නේ. හරි, මේ කෘතිය මේ සමස්ත කතාන්දර ලේඛනගත වීමේ තියෙන වටිනාකම ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝවින්ද ශ්‍රීමෙත්තුමන් විසින් පැහැදිලි කළේ. කෙටි විරාමයකට අපට අවසර දෙන්න. විරාමයෙන් පසු අපි යලි කතා කරමු.